දරුවෙක් ප්‍රසූත කිරීමේ වේදනාව බොහෝම දැඩි වේදනාවක් කියලා අපි අහලා තියෙනවා. නමුත් පින්වතුනි මේ වේදනාව පටන් ගන්නවා විතරයි. ඔබට හිතුණාට ඒක ගොඩාක් වේදනාකාරී කියලා. ඒ වේදනාවද ලොකු පින්වතුනි නැත්නම් එතනින් එහාට ඒ දරුවව සමාජයෙන් පරිස්සම් කරගෙන ඒ දරුවා වැරදි කරන එකකින් නවත්තලා එයාට හරි වැරදි කියලා දීලා ඒ දරුවට කන්න ටික දීලා බොහොම පරිස්සම් කළා. ඇහි කනේ තියාගෙන පින්වතුනි ඊළඟ අවුරුදු 20 ළමයව හදන එකද ඔය දෙකෙන් කෝකද වඩා වේදනාකාරී? වඩා අපහසු කෝකද? ප්‍රසූත කරන එකද? නෑ ඒක මොකක්ද කියලා හිතුනේ නැද්ද පින්වතුනි ඊළඟ අවුරුදු 10 15 යනකොට? එහෙනම් ඔබ දන්නවනේ පින්වතුනි දරුවෙක් හදන්න වදන්න ඔබ කොච්චර මහන්සියක් ගත්තද කියලා. නිදි වරපු තරම ඔබ කඳුළු හලපු තරම ඔබ කුසගෙන ඉවසගෙන පින්වතුනි ඒ දරුවගේ කුසගෙන නියපු තරම ඔබ දන්නවනේ පින්වතුනි මේ හැම අම්මෙක්ම දන්නවනේ. අම්මෙක් නොවන හැම කෙනෙක්ම ඒත් අම්මෙක් හිටියානේ. හෝ තාම ඉන්නවනේ පින්වතුනි. ඒ නිසා අම්මෙක්ගේ දුක එක්කෝ අත්විඳපු නැත්නම් දැකලා දැකපු නැති කෙනෙක් මෙතන ඉන්න විදිහක් නැහැ. එක්කෝ දැකලා තේරුම් ගත්තා යම් ප්‍රමාණයක එහෙම නැත්නම් අත්විඳ හොඳටම. එනම අප සියලු දෙනා දන්නවනේ පින්වතුනි අම්මෙක් කොච්චර දුකක්ද විඳින්නේ කියලා දරුවෙක් මේ ලෝකෙට ගෙනල්ලා පරිස්සම් කරලා උස්මහත් කරලා සමාජයෙන් බේරලා මොකද පින්වතුනි මේ දරුවා අඬද්දී ඔබට ඊට වඩා ඇඬෙන්නේ නැද්ද? මතක නැද්ද ඔබට ඇඬුණා? දරුවා එකපාරක් අඬද්දී පින් ඔබට කී පාරක් ඇඬුණාද? සමහර අම්මලා පින්වතුනි මේ ගිය සති දරුවා අනුපෙක් ගැන මේ සතිය තඬනවා. දැන් ඒ දරුවට ප්‍රශ්නයක් නැහැ ඉවරයි. ඒක හොඳට යාළුවොත් එක්ක සෙල්ලම් කරලා කටයුතු කරගෙන යනවා. නමුත් අනේ මගේ දරුවා එදා ඇඬුවානේ කියලා පින්වතුනි මේ අම්මා ආයෙත් තඬනවා. අම්මෙක් කියලා කියන්නේ කඳුළු සාගරයක් නේ. ඔබේ ලේ වලට පින්වතුනි තීරණය කරගන්න බැරුව ඉන්නේ. ලේ බින්දු තීරණය කරගන්න බැරුව ඉන්නේ කිරි වෙනවද කඳුළු වෙනවද කියලා. දරුවෙක් හමුවේ ඔය දෙකෙන් එකකටපත් වෙන්න එපා. සතුටෙන් හිටියොත් කිරි වෙවි එනවා. දුකටපත් වුණාම කඳුළු වෙවි එනවා. අම්මෙක් කියලා කියන්නේ ඕක. ලේ කිරි කරන එකයි ලේ කඳුළු කරන එකයි. ආන්නේ කිරි කඳුළුයි පින්වතුනි තමන් උදෙසා නම් ඒ අම්මගෙන් වැයහුනේ. ආන්නේ දරුවෝ හැම කෙනාටම කියන්නේ පින්වතුනි ඔබට පුළුවන් ඒකට තිතක් තියන්න. ඔබට පුළුවන් ඒකට තිතක් තියන්න පින්වතුනි. පුතේ උඹලට පුළුවන් ඒකට තිතක් තියන්න. එතනින් ගැලවෙන්න නම් පින්වතුනි ශාසනයක්ම තමයි ඔබට පිළිහිට වෙන්න තියෙන්නේ. එනිසා හොඳ වෙලාවට මේ ඉන්න අම්මලා ශාසනයක් බලාගෙන ආවේ. නැත්නම් ඔබට ගොඩ යාමක් නැහැ.